මිරාය ආශ්චර්ය. එහෙම නැත්නම් පුදුමතර ආශිර්වාදයක් කියලා අපිට කියන්න පුළුවන්. ආශිර්වාදාත්මක උපතක් වගේ අර්ථයක්. රියානා දෙවියන්ගේ කරුණාවන්ත තෑග්ග. එන් දෙවියන්ගෙන් අපිට ලැබුණ තෑග්ගක් වගේ කියන්න පුළුවන්. ලියා කියන්නේ දීප්තිමත්. අර දෙවියන් වහන්සේගේ පිළිතුර කියලා තමයි අර්ථය තියෙන වාර්තය ලස්සනට හදාගන්න. යවීනා කියන්නේ දෙවියන්ගේ ආශ්චර්ය, විශේෂ ආශිර්වාදය. මේ වගේ අර්ථයකින් ගන්න පුළුවන්. මෙහාරා කියන්නේ ආශ්චර්ය, දුර්ලභ අපිට ලැබුණ දුර්ලභ දෙයක් කියලා අපි කියන්නේ අන්න ඒ වගේ. දැන් මේ මම නම් ටික ඉක්මනට කියාගෙන යන්නේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ ප්‍රයෝජනයක් වෙන්න ඕන හන්දා ඔයගොල්ලන් මේකේ තියෙන අර්ථය එහාම හතර ලස්සනට අර්ථය හදාගන්න. දැන් ඔයාලා දන්නවනේ මේ වීඩියෝ එකේ ඇතුළේ තියෙන්නේ මොනවද කියලා. ආශ්චර්ය, පුදුම කියන අපිට දෙවියන්ගේ ලැබුණ තෑග්ග වගේ අර්ථයෙන් එන නම් ටිකක්. ආවින් කියන්නේ ඒ ආශ්චර්ය, ආශිර්වාදලත් කියන අර්ථය. ප්‍රයෝන් දෙවියන්ගේ තෑග්ග, අනපේක්ෂිත ආශිර්වාද අපි හිතාගන්න බැරි මොහොතක අපිට ලැබුණු ආශිර්වාදය වගේ අර්ථයක්. ආවියන් කියන්නේ ඒකත් ජීවිතයේ ආශ්චර්යයක් අපිට සිද්ධ වුණු අපිට ලැබුණු අන්න ඒ වගේ. ඊට පස්සේ අපි බලමු මිරෝන් කියන නම. මිරෝන් කියන්නේ ආශ්චර්යමත් පුදුම සහගත. අන්න ඒ වගේ අර්ථයකින් ගන්න පුළුවන්. නිවෝන් නැත්නම් නිවෝන් නම් දෙකම ඒ කියන්නේ නව ආශිර්වාදයක් දෙපාරක්ම දාලා තියෙනවා. ආශිර්වාදයක් වගේ අර්ථයකින් ගන්න පුළුවන්. අපි පළවෙනි නම් පහ දාලා තියෙන්නේ ගෑනු ළමයිගේ නම්, ඊළඟට පිරිමි ළමයිගේ නම් පහක්, ඊළඟට තියෙන්නේ ආයෙමත් ගෑනු ළමයිගේ නම්. මොකද ඒකට ඔයගොල්ලෝ වීඩියෝ එක බලන එකෙන් හැමෝටම ප්‍රයෝජනයක් වෙන්න ඕනද අපි මේ විදිහට දාලා තියෙනවා. අපි බලමු ඊළඟ නම් ටික. මිරකල්. මිරකල් කියන්නේ ආශ්චර්ය. ගෑනු ළමයින්ට ඉස්සරහා නම් කර ගන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් ලියෝරා කියන්නේ දෙවියන් වහන්සේගේ ආලෝකයේ ආශ්චර්යමත් දීප්තියක් වගේ අර්ථය. ඊළඟට ටවිෂා කියන්නේ ශක්තිමත්, ආශ්චර්යමත්, ආශිර්වාදලත් අන්න ඒ වගේ අර්ථකින් ගන්න පුළුවන්. සරාය කියන්නේ ආශ්චර්ය, විශේෂ, දුර්ලභ අපිට ලැබ දුර්ලභ තෑග්ගක් කියලා කියන්නේ. අන්න ඒ වගේ අර්ථයෙන් ගන්න පුළුවන්. මිනෙලි කියන්නේ දුර්ලභ හා වටිනා ආශ්චර්යයක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. දැන් ඔයා මේ වීඩියෝ එක ඇතුලේ දන්නවා අපි කතා කරන්නේ අපිට ලැබුණු කියන අපිට අහම් හිතා ගන්න බැරි වෙලාවක අපිට ලැබුණු තෑග්ගක් ආශ්චර්යයක් දෙවියන් වහන්සේ දුන්න තෑග්ගක් වගේ අර්ථයකින් තමයි වීඩියෝ අපි නම් ටික දාලා තියෙන්නේ. ඉතින් ඒ අර්ථයෙන් ඔයාලා ගන්න. තව නම් ගොඩාක් තියෙනවා මම ඊට කලින් පුංචි කරුණාවක් වලට කියන්න. තාමත් ඔයා බබාට හොඳම නමක් හොයනවා නම්, හොඳම සර්විස් එකක් හොයනවා නම්, බොරු වීදම් දීලා රස්තිය අදවන්න නැතුව ඔයාට එකපාරින්ම ලස්සනට නම දාගන්න අපි උදව් කරනවා මේ YouTube එක වගේම. YouTube එකේ තෝරන තරම් නම් තියෙනවා. ඔයාට ප්‍රොෆෙෂනල් සේවාවක් විදිහට ගන්න නම් 071 77 88 987 WhatsApp අංකයට පොඩි මෙසේජ් එකක් කියන්න විතරයි තියෙන්නේ. ඒකත් තමයි මතක් කරනවා. අපි ඊළඟට නම් ටික අයමත් ඉක්මනින් කියන්න. රියානා කියන්නේ දිව්‍ය ආශිර්වාදය. දෙවියන්ගෙන් අපිට ලැබුණු ආශිර්වාදය වගේ අර්ථයකින් ගන්න පුළුවන් නම. ඊළඟ නම අපි බලමු මොකද්ද කියලා. ආර්යන් කියන්නේ ආශ්චර්යමත්. එහෙම නැත්නම් ආලෝකය කියලාත් ඒ අර්ථ දෙකකින්ම ගන්න මම වලට කලින් වීඩියෝ වලින් කියලා ඇති. ඒක නමකට අර්ථ ගොඩක් තියෙන්න පුළුවන්. ඒකට ආර්යන්. අපි ඊළඟ නම බලමු නිශාල්. නිශාල් කියන්නේ ප්‍රේමී ආශ්චර්ය, විශේෂ තෑග්ගක්. අපිට ලැබුණු හිතා ගන්න බැරි වෙලාවක අපි ජීවිතේට ලැබුණ තෑග්ගක් වගේ නමක් අර්ථයකින් නමක් දාන්න අපි කැමතිනේ. අන්න ඒ වගේ සයන් කියන්නේ මම කලින් දීපු නමක් කරුණාව, ලස්සන, ආශ්චර්ය අන්න ඒ වගේ අර්ථ වලින් ගන්න පුළුවන්. ඒක පීස්ෆුල් නමක්, හරිම සාමකාමී සයන් කියන නම. අර්ථ ගොඩක් තියෙන්න පුළුවන්. අපි අද වීඩියෝ එකට අදාළ ඒවා තමයි කතා කරන්නේ. යුවින් කියන්නේ වටිනා කියලා ගන්න පුළුවන්. වටිනා ආශ්චර්යයක් කියලා තමයි අපි දාලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්ව කාරණාවමයි කියන්නේ. තේරුම් ගැන කියද්දි සමස්ත තේරුම ඔළුවේ තියාගෙන බලන්න. ඒ තේරුම තමයි හැම නමකම තියෙන්නේ. ඒකට අර්ථ ගොඩාක් තියෙන්න පුළුවන්. නමුත් මේ අර්ථයෙන්ත් මේ නම ගන්න පුළුවන් කියන එක තමයි අපි අදහස් කරන්නේ. ඊළඟ නම නෞර්යා. අන්කොමන් නමක්, නව ආලෝකය, ආශ්චර්යමත් කියලා ගන්න පුළුවන්. ටිකක් භාවිත වෙනවා අඩුයි ලංකාවේ. මින්යාරා කියන්නේ ආශ්චර්යයක්, වටිනා කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ඊටාම අන්කොමන් නමක් මින්යාරා වගේ නම් දානවා අඩුයිනේ. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට එව්වේ වීඩියෝ එකට අරන් ආවේ. මින්යාරා කියන්නේ ලස්සන නමක්.
දිව්‍ය කියලා නම් ගොඩක් අය භාවිත කරනවා. දිව්‍ය ආශිර්වාදය ආශාරයමත් වගේ අර්ථයෙන් ගන්න පුළුවන්. දැන් මේක ඔයාලට දිව්‍යානා, දිව්‍යාලි අනේ වගේ ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ නම අරගෙන ආවේ. ලියාරා කියන්නේ ආශ්චර්යමත් දිව්‍ය ත්‍යාගයක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ලියාරා කියන්නේ ගර්ල් කෙනෙක්ට නැත්නම් ගැහැණු ළමයෙක්ට ලස්සන නමක්. ටිවාරා කියන්නේ දුර්ලභ හා ආශ්චර්යමත් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ඔයගලන්ට ඒ නම ටික අන්කමන් කියලා දැනනවා ඇති. අද ගොඩක් තියෙන බටහිර ආරේ වගේ නම් තමයි මිරකල් කියන ආශ්චර්යමත් කියන අර්ථයෙන් අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ කාරණාව ටග්ගල ඔයගලන්ට කියන්න. මොකද වීඩියෝ එක බලන අතරේ තවත් තියෙනවා. තව අපේ වීඩියෝ එකේ පුතාලට නම් ටිකකුත් අවසානට තියෙනවා. ඒ නිසා මේක තප්පර ගානකින් මම මේ කතාව කියලා ඉවර කරන්න. මේක අනවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉක්මන ගිහලා ස්කිප් කරලා හරි ඊගාව වීඩියෝ එකේ තියෙන නම් ටික බලන්න. අපි මේ දාලා තියෙන්නේ අපිට ඔයගොල්ලන්ගෙන් ලැබුණු ඒ කියන්නේ අපේ YouTube එක බලලා අපේ සර්විස් එක ගැන දැනගෙන අපිට කතා කරලා නම් දාගත්තු අය අපිට දාලා තියෙන අදහස් තම අදහස් ඇත්තටම කිව්වොත් ෆේක් ඒවා නෙමෙයි. ඔයගලන්ට පුළුවන් දඟමල්ල බේබි නේම් සර්විස් කියලා ගහලා Facebook එකේ හරි Facebook page එකේ තමයි මේ කමෙන්ට්ස් නම් තියෙන්නේ. මේ වගේම කමෙන්ට්ස් ඇති අපේ YouTube එකේ ඕන තරම්. සමහර අය අපේ වීඩියෝ බලලා කතා කරනවා. ඒ කියන්නේ වීඩියෝ එක බලලා සර්විස් එකක් විදිහට ගන්න කතා කරනවා. ඉතින් හැමෝටම ස්තුතියි. අපි වෙනුවෙන් highly recommend කියලා චූටි වචනකින් ඉවර කරන්නේ නැතුව ඔයගලන්ට පේනවා ඇති ගොඩාක් appreciate කරලා අපි කියන සර්විස් එක ගැන කියලා මේ වගේ අදහස් දාලා තියෙන දෙමාපිය හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපේ අරමුණත් ඒකම තමයි. මොකද සාධාරණ සේවයක් දෙන එක ඔයා ආස විදිහට නම දාගන්න ඔයාට ප්‍රොෆෙෂනල් කියන්නේ වෘත්තීමය සේවාවක් හරියට ලබා දෙන එක තමයි අපේ අරමුණ. ඉතින් එහෙම ලබා දීලා ඕගොල්ලන් සතුටු වෙලා මේ ලෝකෙට විතර පුංචි මලකට පුංචි රෝස මලකට අපිට නම දාන්න අපිට ගුණාත්මක නමක් දෙන්න පුළුවන් වුණා කියන එක අපිට ඇත්තටම ලැබුණ කියා ගන්න බැරි සතුටක්. ඉතින් ඒ හින්දා ඔයත් බබිට නමක් දාන්න නම් මේ වීඩියෝ එක බැලුවේ මම අර ඉස්සෙල්ලා කියනවා වගේ අපි කියන්නේ සර්විස් එක ගන්න කියලා. ඔයාට අවශ්‍ය නම් කියන්නේ ඔයාගේ නම දාගන්න ඔයාට ප්‍රොෆෙෂනල් විදිහට සේවාවක් විදිහට අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට වීඩියෝ ඕන තරම් තියෙනවා අපේ YouTube එකේ බලලා ඔයාට කැමති විදිහට නම දිස් කරලා දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දිගුලම් ගොඩාක් ප්‍රශ්න අපෙන් අහලා තියෙනවා. නම් වල තේරුම කියන්නේ ගන්න පිළිපීම් කොහොමද? සමහර දේවල් වලට ඇත්තටම උත්තර දෙන්න අමාරුයි. බබාගේ කේන්දරේ බලන්න නැතුව ඒ වගේ අපිට ලොකු කාලයක් කැප කරලා කරන්න අමාරු තැන්වලදී අපි රිප්ලයි කරන්නේ. හැබැයි පුළුවන් හැම අවස්ථාවකදීම අපි හැමෝටම රිප්ලයි කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාවත් අපි මතක් කරනවා. ඔයගොල්ලන්ගේ ආදරෙත් එක්ක ඔයගොල්ලන්ගේ සහයෝගයත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් එහෙනම් කතා කරන්න අපි අර ඉස්සෙල්ලා කිව්ව අංකයට අපි ආවමත් නම් ටික බලමු. මෙතන මම නම්බර එකක් දානවා 071 77 87 987. හරි. අපි ආවමත් නම් ටික බලමු. දෙව්‍යාන් කියන්නේ දේවරාජ් දෙව්‍යාන් වගේ ඕනම විදිහට ගන්න පුළුවන්. දිව්‍ය ආශ්චර්ය කියලා තමයි ඒ නමට තේරුම අවිත් කියන්නේ. තේජ් කියන්නේ දිව්‍ය ආශිර්වාදය. අන්කොමන් නම තේජ් කියලා කියන්නේ. සාමාන්‍ය තේජාන් වගේ නම් අහලා ඇති. තේජ් කියන එක සොර ගැලපීම් ගන්න ගැලපීම් කරලා ඔයාලට පළවෙනි නම හෝ දෙවෙනි නම විදිහට යොදා ගන්න පුළුවන්. අකිලාන් කියන්නේ ආශ්චර්යමත් දිව්‍යමය සම්පූර්ණත්වය වගේ අර්ථ ගොඩකින් ගන්න පුළුවන්. අකිලාන් කියලා කාම සංස්කෘත වගේ නම් ආරයකට බර නිසා අපිට මම මතක් කරන්නේ මේ නම් වලට අර්ථ දෙක තුනක් තියෙන්න පුළුවන් කියන කාරණාවත්. යුවාන් කියන්නේ ආශ්චර්යයක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ඕනම නමකට අර්ථ ගන්නකොට අපි සුබවාදී අර්ථයෙන් තමයි ගොඩාක් වෙලාවට බබෙක්ට නමක් දාන්නේ. අපි ළඟ නම බලමු ශිවොන්. ශිවොන් කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක දීර්ඝ විදිහට ශිවෝත් කියලා ගන්නත් පුළුවන්. දෙවියන්ගේ ආශිර්වාදය ආශ්චර්ය වගේ අර්ථ වලින් ගන්න පුළුවන් ලස්සන නමක්. හරි. ඔන්න අද නම් ටික ඉවරයි. මම හිතනවා අද වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වුණා වගේම
වීඩියෝ එක තුළින් දුවලට පුතාලට හැමෝටම නම් ඉතාම ඉක්මනින් ඔයාලට ප්‍රයෝජන විදිහට අපි කිව්වා කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයගලන්ට සුබ දවසක්.